ඔබව මේ දෛවයේ විසින් යම් දවසක පරීක්ෂා කරાવી. ඔබට සෑයක් පෙන්නාවි, බෝධියක් පෙන්නාවි. ඒ අතර ලස්සන ගැහැණියක්, ලස්සන පිරිමියෙක්, වාහනයක්, ඒ වාගේ නිමිතිත් ඔබට ඇස්වලට පෙනේවි. ඒ පේනකොට ඔබ ඇදී යන්නේ මොකටද? ඒ නිසා මහා සෑය දකින්න වෙලාවේ, සෑය වන්දනා කරන්න එන වෙලාවේ හිත ඒකාත්මික කරන්න මම සෑය වඳින්නයි ආවේ, වෙන වැඩ නෑ මගේ කියලා. පෙනේවි නොයෙක් අරමුණු. ඔබ හොඳ දෙයක් පුරුදු කරන්න ගත්තොත් මේ විශ්වයේ විසින් ඔබ පරීක්ෂාවට ලක් කරනවා. කටින් යම් දෙයක් කිව්වොත් මම මේක කරනවා කියලා ඔබ පරීක්ෂාවට ලක් කරනවා. ඒක හැටි මේ ලෝක ධාතුවේ. බැට කකා යන්න තමයි තියෙන්නේ මේක. අනිත් අයට කියන්නේ නැතුව. ඒ නිසා බලන්න ඉතින් තමන් එක කතා කරලා බලන්න මම මොනවට දාස මගේ හිත ඇයි බැඳිලා තියෙන්නේ කියලා. දරුවන්ට බැඳීම වැඩි නම් මම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට යුතුයකම් ඉෂ්ට කළා. ඒ දරුවෝ ජීවත් වෙයි. සුනාමියෙන් අම්මා තාත්තා නැති වෙලා ගේ දොර පවා නැති වෙච්ච මිනිස්සු ඒ ළමයිනුත් දැන් ජීවත් වෙලා ඉන්නේ. යුද්ධෙන් ඔක්කොම නැති වෙලා පොඩි දරුවා විතරක් ඉතුරු වෙද්දී මේ මිනිස්සුත් ওই ජීවත් වෙලා ඉන්නේ. අනිත් එක දැන් ඔය අම්මලා තාත්තලා අපේ කාලෙට වඩා දැන් ඉන්න ළමා ලපටින්ට දැනුම වැඩි, උගත්කම් වැඩි, රස්සාවල් වැඩි. ෆෝන් එකෙන් හම්බ කරන්න පුළුවන් විදිහට රස්සාවල් තියෙනවා. ඒ ළමයි ජීවත් වෙවි. ඒ නිසා 3-30 පැයම හිත ඉන්න එපා. නෝනා මෙහෙමයි, මහත්තයා මෙහෙමයි කියලා. නෝනා හදාගැනින්න, මහත්තයා හදා මේ මනුස්ස ලෝකෙට ආවේ නෝනෙක් හදන්නද? මනුස්ස ලෝකෙට ආවේ මහත්තයා හදන්නද? ඔයා කියන වෙලාවට එන්නකෝ, ඔයා කියන වෙලාවට යන්න. කොයිද ගියේ කියලා කියන්න, කටවහපන් කියුන්ට කටවහන්න. සමහර ආත්ම භව උපදිනවා හෙල්ලෙන්න බැරිව. ඔය මේ සමහර ගුහාවල මම නවසීලන්තේ ගිහිල්ලා එක කේව් එකකට ගියා. ගුහාවකට ඒකේ ඉන්නවා පණුවන්. ඒ අවුරුදු 100 ගණන් ආයුෂ තියෙන එකම තැන හෙල්ලෙන්නවත් බෑ. එහිමත් ආත්ම භව උපදිනවා. හෙල්ලෙන්න බැරි වෙන්න ඉපදෙනවා. අවුරුදු 100 ගණන්. ඔය ගල් ප්‍රේතයෝ කියලා ඉන්නවා විශාල ගලකට. ප්‍රේතයා බද්ධ වෙලා ඔළුව විතරක් උඩට තියෙනවා. හෙල්ලෙන්න බෑ. මේ අපි එක එක්කෙනාට මේ නීති දාගෙන මෙහෙම හිටපන් මෙහෙම හිටපන් කියලා එක එක්කෙනා පාලනය කරන්නම ඉන්නවා. යම් දවසක Tamanda හෙල්ලෙන්න බැරි විදිහට උපදින. යුතුයකම් වගකීම් වෙනස්. අපි මනුස්ස ලෝකේ ධන ගාන කාලයක් තිබ්බ ධන ගෑවා. ඉස්කෝලේ යන කාලයක් තිබ්බ ඉස්කෝලේ ගියා. පෙරේත උන්නේ. විශ්වවිද්‍යාලේ ගියා. පෙරේත උන්නේ ඉගෙන ගත්තා. ඒ වගේම ස්ටේප් එකක් තමයි කසාදය. අපිට මනුස්ස ලෝකේ ජීවත් වෙන කසාද බඳින්න වෙනවා. මේ මහත්යට පෙරේත වෙන්න එපා. නෝනට පෙරේත වෙන්න එපා. තව ස්ටේප් එකක් තමයි දරුවෝ යුතුයකම් ඉෂ්ට කරන්න පෙරේත වෙන්න එපා. ගෙවල් දොරවල් යාන වාහන ගන්න වෙනවා. ඒක එක ස්ටේප් එකක්. මේ ජීවිතේ එක්තරා යම් අවධියක් යාන වාහන ගන්න වෙනවා. පෙරේත වෙන්න එපා. ඕම වෙලා එක ස්ටේප් එකක් අපිට පන්නන්න බෑ. ලෙඩ ඇඳට වැටෙනවා. හැම එකටම අපිට මූණ දිදී ඇවිල්ලා අවසානයේ ඇඳි හරහා වැටෙනවා. හරහා වැටෙනකොට කාත් කවුරුවත් නැතු උඩ කැරකින පෑන් එක විදිහා බලාගෙන ෆෝන් නොබන්න අත හයිය නැහැ. ටීවී දිහා පැය ගණන් බලාගෙන ඉන්න බෑ. ඇස් රෙදෙනවා, ඔළුව රෙදෙනවා. එතකොට හිත ඇතුලෙන් මැවි එනවා. පන්සිල් රකින්න පුළුවන් නම් පන්සිල් රකින්න අයට මැරෙන වෙලාවේ පෞසිතිවිලි හිතට එන්නේ නැහැ. ඒකේ සීලේ ආශ්චර්යය.